ඉතින් අද ගන්න යන්නේ ChatGPT එක TikTok ගේම් එක ප්ලේ කරන්න. මුලින්ම අපි ChatGPT දාමු අපිට ඒ ගේම් එකත් එක්ක ප්ලේ කරන්න ඕන කියලා. මුලින්ම අපි ටික්ටැක්ටෝ ගේම් එකේ බෝඩ් එක මේ කොලේ ඇදගෙන ඉමු. මම මේ බෝඩ් එක මේ විදිහට ඇදගත්ත පොඩියට. ඉතින් ChatGPT එකේ මුලින්ම මට පළවෙනි පාර ප්ලේ කරන්න කියලානේ. එහෙනම් අපි මුලින්ම කතරයක් අදිමු. අපි මෙතන මැදින් අදමු. එතකොට මෙතන වෙන්නේ 1 2 3 4 5. එහෙනම් අපි ChatGPT දාමු 5 කියලා. දැන් මට තමයි අදින්න තියෙන්නේ. අපි මෙතනින් අදමු. ඒ කියන්නේ 6 වෙනි කොටුවේ අපි යන්නේ දෙක අතරේ. මම යට 6 කියලා දැම්මා. එතකොට මේ විදිහට තමයි බෝඩ් එක තියෙන්නේ. එතකොට ඔයාගේ මූව් එක තමයි මෙන්න මෙතන 1 2 3 වෙනි කොටුවේ. ඉතින් මේ විදිහට තමයි දැන් තියෙන්නේ. ඊළඟට අපි මෙතනින් කතරයක් ගන්නම මේ විදිහට ගන්න පුළුවන්. එහෙනම් මේකේ ෆස්ට් රවුන්ඩ් එක මම වින් කරා. මෙන්න මේ විදිහට මම ෆස්ට් රවුන්ඩ් එක ලේසියෙන් වින් කරා. මෙන්න මේ විදිහට තමයි දැන්ට කවුන්ට් එක තියෙන්නේ. අපි එහෙනම් ඉක්මනට ඉතුරු රවුන්ඩ් දෙකටත් යමු. අපි එහෙනම් මුලින්ම මෙතන කතරයක් අදිමු. අපි මෙතන මැදින් අදමු. ඔයාලට මේ ගේම් එක මේ විදිහට කොලයක අදින්න ඕනේ නැහැ. නිකන් නෝමල් ප්ලේ කරන්න පුළුවන්. මම ගොඩාක් පැහැදිලි වෙන්න ඕන හින්දා තමයි මේ විදිහට කොලයක අදින්නේ. එහෙනම් අපි ඉක්මනට මේ මූව් එක ChatGPT එකට දාමු. ලැප් එකේ බැටරි බැහැලා හින්දා මම ඉතුරු රවුන්ඩ් එක ප්ලේ කරන්න ෆෝන් එකෙන් ගණන් ගන්න එපා කියලා. ඉතින් ඒ කොටුවේ අංකය තමයි 5. ඉතින් අපි එයාට 5 කියලා දාමු මෙතනින්. හරි එතකොට එයාගේ මූව් එකක් දැම්මා. එයාගේ මූව් එක එන්නේ මෙන්න මෙතන පළවෙනි කොටුව. මෙන්න මේ විදිහට තමයි දැන් බෝඩ් එක තියෙන්නේ. අපි එහෙනම් අපව කතරයක් ඇදගමු. මම එයාට මම අදපු ඒ කොටුවේ අංකය දැම්මා. එතකොට එයාගේ මූව් එකත් කරලා තියෙනවා. එයාගේ මූව් එක තමයි මෙතන අන්තිම කොටුව 9 වෙනි කොටුව. අපි එහෙනම් ඒක ඇදගමු කොලේ. මෙන්න මේ විදිහට දැන් බෝඩ් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක්ම ලේසි. මෙතනින් මට තව කතරයක් ඇඳන් වින් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දෙවන රවුන්ඩ් එකත් මම වින් කරා. මේ තියෙන අපේ අන්තිම රවුන්ඩ් එකේ බෝඩ් එක. අපි අන්තිම රවුන්ඩ් එකේ මූව් එක ChatGPT එකට දැම්මේ නැහනේ. අපි ඒක දාලා බලමු එයා මොකක්ද කියන්නේ කියලා. එයා අහලා තියෙනවනේ මේ ගේම් එක තව රවුන්ඩ් එකක් ප්ලේ කරන්න ඕනද කියලා. අපි ක්‍රියස් කියලා දාලා ආයෙසරයක් ගේම් එක ඇත්ත එක ප්ලේ කරමු. ෆස්ට් රවුන්ඩ් එක වගේම දෙවන රවුන්ඩ් එකත් ගොඩක්ම ලේසි වුණා. ඉතින් ඒ පාරත් මට දිනන්න පුළුවන් වුණා. එහෙනම් අපි යන් අපේ අන්තිම රවුන්ඩ් එකට. මේ තමයි මගේ මූව් එක. එයා රවුම දාලා තියෙන 5 වෙනි කොටුවේ. මම මෙන්න මෙතනින් තමයි කතරයක් ඇන්දේ. දැන් පළවෙනි කොටුවට තමයි රවුමක් එන්න ඕන.
මම දැන් කතිරයක් මෙතන 9 කොට වැන්දේ නැත්තම් එයාට ලේසි වින් ගන්න පුළුවන් මේ විදිහට. එහෙනම් අපි එතනට කතිරයක් දාමු. ඔයාලට පේනවා ඇති දැන් ChatGPT කොතන රවුමක් ඇන්දත් මට ලේසියෙන් දිනන්න පුළුවන්. එයා රවුමක් ඇදලා තියෙන 3 වෙනි කොටුවේ. එහෙනම් අපි ඉක්මනට 7 වෙනි කොටුවේ කතිරයක් දාලා මේ රවුන්ඩ් එකත් වින් කරමු. ඉතින් ඔයාලා දකින්න ඇති මෙන්න මේ විදිහට තමයි රවුන්ඩ් 3 උනේ. මේ රවුන්ඩ් 3ෙන් මට වින් ගන්න පුළුවන් වුණා. මෙන්න මේ විදිහට තමයි කවුන්ට් එක තියෙන්නේ. ඉතින් 3 පාරක් මම වින් කරා. ඉතින් ඔයාලා ChatGPT මේ ගේම ප්ලේ කරලා බලන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.